මේ වීඩියෝවෙන් බලමු කොහොමද අපි Adobe Stock එකට low competition high demand niche research එකක් කරගන්නේ කියලා. මුලින්ම මම මෙතනදී තෝරගෙන තියෙන්නේ Claude AI එක. ඊට පස්සේ මම ගාව තියෙනවා මම හදාගත්තු prompt එක. මුලින්ම මේ prompt එක දෙන්න තියෙන්නේ. මම මේකේ දාලා තියෙන්නේ මේ prompt එක මම මගේ මේ WhatsApp channel එකේ දාලා දිනවා free අරගන්න පුළුවන් ඕන නම් කැමති කෙනෙක්ට. එනිසා මේ copy කරගන්න. copy කරලා එතනට paste කරලා මම මෙතනින් මේක enter කරනවා. enter කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙයා web search එකක් අරගෙන research එකක් කරලා දෙනවා high demand low competition niche මොනවද කියලා. මේ prompt එකේ අනිවාර්යෙන් මෙන්න මේ කොටස තියෙන්න ඕන. මම ඒක ඇඩ් කරලා තියෙන්නේ. දැන් මෙතන අපිට රිසර්ච් කරලා දෙනවානේ high demand ඒවා categories එක්කම. ඊට පස්සේ මෙතන මේ වෙනම low competition high demand ඒවා හදලා දෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් මෙයා මේව දුන්නානේ. ඊට පස්සේ අපි මෙතනින් තාම ලියනවා. ඊට පස්සේ තියෙන්නේ අපිට prompt ටිකක් හදාගන්න. ඒකට කරන්නේ මං ගාව තියෙන තා prompt එක. මෙන්න මේක මෙන්න මේ කොටස මෙන්න මේ ටික මං මේකත් දාන්න. මේක අරන් ඇවිල්ලා මෙතෙන්ට paste කරලා ඊට පස්සේ අපි මෙතනින් ගන්න ඕන දැන් මෙයා දුන්නානේ low competition එක. මෙතනින් අපි එකක් තෝරලා දෙන්න තියෙන්නේ. මෙතන මේ technology and agriculture කියන එක. මේක මෙහෙමම ගන්නත් පුළුවන් ඕන. මේ ටික අරන් මම මෙහෙම කළා. මෙහෙම අරගෙන මෙතෙන්ට paste කරනවා. මෙතෙන්ට paste කරලා enter කරනවා. paste කරලා enter කරනවා. ඊට පස්සේ අපිට prompt ටිකක් ලියලා දෙනවා. CSV format එකට අපිට bulk විදියට images හදා ගන්න පුළුවන් ඒක. මේ විදියට මෙයා prompt ලියලා දෙනවා. හරි prompt එක generate කරලා දුන්නා. ඊට පස්සේ අපිට CSV එකෙන් තියෙන්නේ අපි කරන්න මෙන්න මෙතන. මේක copy කරගන්නවා. copy කරලා මෙතනින් මේක text document එකකට දාගන්න. text document එකට දාලා save කරගන්නවා. save කරලා ඊට පස්සේ අපි යනවා whisk එකට. whisk එකට ඇවිල්ලා අපේ මම හදපු tool එකක් තියෙනවා. image generate කරගන්න. ඒකට ඇවිල්ලා අපේ text document එක මේ විදිහට දානවා. දාලා අපිට මෙතන delay එක මම 5ක් දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන start automation කියන එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ automatically අපි දීපු prompt වලට අදාළ images ටික generate කරලා දෙනවා. මේ විදිහට මුත් කරන්න දෙයක් නැහැ මෙතන. මේක මෙහෙම run වෙනවා. මෙතන අපිට බලා ගන්න පුළුවන් දීපු prompt ගාන. ඒ වගේම කොච්චර generate වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ ඉතින් මේක vectorize කරලා මේක ඉස්සෙල්ලම මේක download කරලා ඊට පස්සේ upscale කරලා ඊට පස්සේ vectorize කරලා Adobe Stock Frame Style එකට upload කරන්න තමයි තියෙන්නේ.
ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.